plantation. මම ඉන්නේ අටභාග ඉඩමේ. අපි වැනිලා වගා කරන අටභාග ඉඩමේ තමයි මම මේ වෙලාවේ ඉන්නේ. නෙට් හවුස් එකක් ඇතුලේ. අපි කියනවා ඔබ වැනිලා වගාවට ආයෝජනය කරාම අවුරුදු 5කට ආයෝජනය කරාම අපි ඒකට ඔබට දෙන සිකියුරිටි එක ගැනදී අපි කියනවා පර්චස් 3ක වෙනම නෙට් හවුස් වගාවක් ගැන. එතකොට අපි මේක ඇත්තටම අඳුරගන්නේ 2016 අවුරුද්දේ ඉඳන් අපි වැනිලා වගාව පරීක්ෂණ මට්ටමින් වගා කරද්දි තමයි මේ නෙට් හවුස් ඇතුලේ වගා කරන දේ පිළිබඳව අධ්‍යයනයක යෙදෙන්නේ. ඉතින් ඔබට පේනවා ඇති මේ තියෙන්නේ මෙහෙම වැනිලා නෙට් හවුස් එකක් ඇතුලේ ගෘහයක් ඇතුලේ වගා කරන අන්දම. එතකොට ඔයගලන්ට පේනවා මේකේ පොඩ්ඩක් කලර් එක පොඩ්ඩක් ඒ කියන්නේ පාට ටිකක් අඩු වෙලා තියෙනවා. මොකද මේගොල්ලන්ව පීඩනයට ලක් කරන අවධියක තමයි දැන් මේ ඉන්නේ. ඒ කියන්නේ පීඩනයට ලක් කරනවා කියන්නේ අපේ නියෝජිතයා කතා කරද්දී ඔබට පැහැදිලි කරන්න නැති වැනිලා කරලා මේ තියෙන වැනිලා දැන්ට මේ හාවස්ට් එක ආපු ඒවා. එතකොට මේ කරලක් එන්න මෙයාව අපි පීඩනයට ලක් කරනවා. ඒ කියන්නේ අපි වතුර දෙන ප්‍රමාණය අඩු කරලා ආලෝකය අඩු කරලා මේ වගේ දේවල් ටිකකට අපි යොමු වෙනවා. එතකොට අන්නේ අවධියක තියෙන වැල් ටිකක් තමයි මේ. ඉතින් මේ විදිහට තමයි ඔබට පර්චස් 10ක වගාවකට ආයෝජනය කරද්දී ඒකේ යම්කිසි අපි කියනවා යම්කිසි අවදානමක් ඒ කියන්නේ ස්වභාවික විපතක් හෝ ඒ වගේ දෙයකදී ඔබට ගැරන්ටීඩ් amount එක සහතික කළ මිල ගෙවන්න අපිට plan එකක් තියෙන්න ඕනේ. අන්නේ plan එක තමයි මේ විදිහට සිද්ධ වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් බය නැතුව ආයෝජනයකට එකතු වෙන්න පවර් හෑන්ඩ්ස් එක්ක පර්චස් 10කට වැනිලා වගාවක පර්චස් 10කට ආයෝජනයකට එක්ුණාම ඔබට මේ වගේ ඒ වෙනුවෙන් සහතික කළ මිල ගෙවන්න මේ වගේ ගෘහ ඇතුළෙත් ඔබ වෙනුවෙන් වැනිලා වගා වෙනවා. ඉතින් ආරාධනා කරනවා එකතු වෙන්නේ කියලා වැනිලා ආයෝජනයත් එක්ක. එන්න අපි උඩහට යමු. මේ අපි යන්නේ නෝරෙලි පාරේ ගම්පොලි ඉඳන් නෝරෙලි පාරේ එනකොට අටභාගේ අපි බාස්ට්‍රොක් ස්ටේට් කියලා ඉඩමක් ගන්නවා. එතකොට අන්නේ ඉඩම තුල තමයි මේ ඉන්නේ. ඉතින් මේක අපි වැනිලා වගා කරන්න අරන් තියෙන්නේ. එන්න ඉස්සරහට අපි යමු මේක කොහොමද වගාව කොහොමද කියලා බලන්න. එනකොටම හම්බ වෙනවා වැනිලා වලක්. මේකෙත් මේ යම් මට්ටමකින් ඔබට පේනවා හැදිලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක මේ එලිමහන් වගාවේ පළවෙනි අස්වැන්න වෙන්න ඇති. ඉස්සරහට එන්න. මේ ඔබට පේනවා මේ වැනිලත් එක්ක අපි වැල්දොඩම් වගාවක් ගිහිල්ලා තියෙනවා. ඇත්තටම මේ වැල්දොඩම් වගාව මේක දැන් මේක හිටවලා තියෙන්නේ මේක ලාඩප්පා කියනවා, එක පට වැටමාර කියනවා. මෙන්න මේ ලීවල තමයි ආධාරකයක් විදිහට අපි එලිමහන් වගාවේදී මෙයාව භාවිතා කරලා තියෙන්නේ. ඒ වගේම මේ වැල්දොඩම් වගාව අපි කරලා තියෙන්නේ මෙයාට හෙවණට. ඒ වගේම මේ වගේ අතු මේ වගේ දලු දාලා අතු හැදිලා තියෙනවා. ඉතින් ඒකත් හෙවණ මොකද මේ වැනිලා වලට සිසිලස ඕන, හෙවණ ඕන. ඉතින් ජලය වගේම මේ අර අපි කියනවා මේ ඒ සිසිල් බවත් එක්ක තමයි මෙයා හැදෙන්නේ. ඉතින් මේ වැල්දොඩම් වගාව අපට අතිරේක ලාභයක්. මොකද වැල්දොඩම් වගාවෙනුත් අපි හාවස්ට් එක ගන්නවා. ඒ වගේම එයා අපි වගා කරලා තියෙන්නේ හෙවණ ලබා ගන්න. ඒ අතර වැනිලා ඔබට පේනවා අතන හාවස්ට් එකක් පළදාවක් වැනිලා වලත් ඇවිල්ලා තියෙනවා.
වාගේ වත්ත ඇතුලේ තාම මේ යන්නේ. මේක මේ අපි කෘමිනාශක යොදන්නේ නැතුව මේ වගාවට එන කෘමීන් අල්ලගන්න මේක කරපු දෙයක්. ඉතින් ඔක නැත්තම් අපිට මේක කෘමිනාශක යොදන්න වෙනවනේ. සාමාන්‍යයෙන් කෙනෙක් හිතනවා වගාවකදී සත්තු කොහොමද පළතුරු මැස්ස වෙලා විදිනකොට මේ නරක වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් මැඩලන්න තමයි මේ වගේ උපක්‍රම අපි භාවිතා කරන්නේ. ඉතින් මැස්ස මේක ඇතුළට ගිහිල්ලා එයා වැටෙනවා. ඉතින් මේවා මේ පළදාවට හානියක් නොවෙන්න තමයි මෙහෙම උපක්‍රම යොදලා තියෙන්නේ. එන අපි ඉස්සරහට. කොහොමත් මේ වගාවෙන් දැන් තැනින් තැන පළදාවල් ආපු ඒවා තියෙනවා. එතකොට මේගොල්ලන්ගේ වයස සම්පූර්ණ වෙන්න ඇත්තටම තව අවුරුද්දක විතර කාලයක් තියෙනවා. ඉතින් ලබන අවුරුද්දේ වෙද්දි මේ සම්පූර්ණ වැල් වල හාවස්ට් එක අපිට ගන්න පුළුවන්. And diversity. Power Hands Plantation Private Limited, a trusted vision to reseed the nation.